ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද මම ඔයාලව හමු වෙන්නේ Photoshop වලින් 4 වෙනි වීඩියෝ එකක් සමග. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඉස්සෙල්ලාම අපි කියා කරන්නේ කොහොමද අලුතෙන්ම new document එකක් open කරගන්නේ කියලා. ඉතින් අපි ඒ ස්ටෙප් එකින් එකට බලමු. ඉතින් මේ වීඩියෝ පාඩම් මාලාව දිගටම මේ Photoshop පාඩම සිලබස් එකට අනුව කරනවා. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් ICT පන්තිය කියන channel එක subscribe කරලා ඒ ඉස්සරහ තියෙන bell icon එක press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් phone එකට එනවා. හරි. දැන් අපි බලමු කොහොමද අලුත් document එකක් open කරන්නේ කියලා. හරිම ලේසි. අපි යනවා මෙතන මේ file කියන එකට. file. මෙතන යනවා new කියන එකට. හරි දැන් අලුත් ડોකියුමන්ට් එකක් ගන්න අපිට ඕයි නම් මෙතන ඕයි නම් ડોකියුමන්ට් එකක නමක් දුන්න හැකි. මම මේක දෙනවා VTA කියලා. හරි. ඉතින් දැන් මෙතන preset එක තියෙන්නේ custom තියෙන්නේ. අපි ෆොටෝ එකක් edit කරනවා නම් අපිට මෙතන ෆොටෝ දෙන්න පුළුවන්. වෙබ් එකකට මොනවා හරි ෆොටෝ එකක් edit කරනවා නම් වෙබ් කියලා දුන්න හැකි. මම මෙතන custom දෙනවා. දැන් මෙතන ෆොටෝ කියලා දෙමුකෝ. හරි. ඊළඟට ෆොටෝ දෙනකොට මේකේ sizes කිහිපයක් පෙන්නනවා මේ බලන්න. landscape මම මේක තෝරනවා 4:6 කියන එක. හරි. ඊට පස්සේ අපිට ඒ කියන්නේ අපිට අඟල් 6යි අඟල් 4ක් උස. අඟල් 6ක් පළල. මේකේ inches වලින් තියෙන්නේ. මේකේ අපිට inches වෙනස් කරගන්න පුළුවන්. centimeters ඒ වගේ pixels වලට ඔහොම වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෙතන අපි resolution එක තියෙන්නේ සාමාන්‍යයෙන් අපි image එකක් print කරනවා නම් අපි resolution එක 300 දානවා. මෙතනින් අහල් තියෙන්නේ color mode එක. color mode මෙතන තියෙනවා කිහිපයක්. මේ gray scale දුන්නොත් මේක දුඹුරු පාටට හුරු image එකක් එන්නේ. RGB color mode කියන්නේ red green blue වලින් හැදුන colors. ඉතින් අපි මේකට RGB color mode දෙනවා. එතකොට මේකේ background එක අපි දෙනවා transparent වෙන්න පුළුවන්. background එකට color එකක් දෙන්න පුළුවන්. නැත්නම් white දෙන්න පුළුවන්. මම white දෙනවා. දීලා මම මෙතන okay කරනවා. හරි. දැන් බලමු මම මේ හදාගත්ත image එකට හරි මේ හදාගත්ත image එකට කොහොමද image එක place කරන්න කියලා. හරි. මම මේ අලුත් document එකට image එක place කරන්න යන්නේ. ඒකට මොකද්ද කරන්නේ අපි file කියන එකට ගිහිල්ලා මෙතන place කියන එකට යනවා. හරි. දැන් මේකේ මම my pictures වලට යනවා. ඒකම මෙතනින් place කියන එක දෙනවා. හරි. දැන් මේකේ place කරාම අපට අවශ්‍ය පරිදි size එක adjust කරගන්න පුළුවන්. මේ තියෙන මේවා වලින් මේ කොන් වලින් ඇදලා අපට කැමති විදිහට edit මේක ඇද ගන්න පුළුවන්. දැන් මේක අපි දිගපල්ල සමාන්තරව වෙනස් කරනවා නම් shift එකත් එක්ක මෙහෙම ඇදගෙන යනවා. ඔය දැන් මම ඇදගෙන ගිහින් තියෙන්නේ මම අතෑරියා. ඊළඟට මම මේ tool එක අරන් place දෙනවා. මට ඕයි නම් මේක මෙහාමට ගත්ත හැකියි place දෙනකොට. දැන් මම එතනින් අරන් තව ටිකක් මේක එහාට ගන්න ඕනේ නම් අපිට ආයිත් මෙතන edit ගිහිල්ලා free transform කියන එකට ගිහිල්ලා මෙතනින් ගන්න පුළුවන් ආය අපිට මේ ඔය ටික අරගෙන මෙතන මේ tool එක move tool එක click කරලා place කියන එක දෙනවා. ඔහොම තමයි අපි image එකක් place කරගන්නේ. හරි. අපි දැන් බලමු කොහොමද වෙන image එකක් මේකට අපි adjust කරලා දාගන්නේ කියලා. හරි. එහෙනම් මම මේකට file ගිහිල්ලා open ගිහිල්ලා අලුත් image එකක් ගන්නවා. හරි දැන් මට මේ image එක මේකට දාගන්න ඕනේ. මට මේක එපා. එහෙනම් මම මේක right click කරලා delete කරනවා. හරි. දැන් මම මේ image එක දාගන්න යන්නේ අලුතෙන් open කරපු එක. හරි. මම මේකට edit යනවා. හරි.
අපි යනවා මම මෙතනින් මේක සිලෙක්ට් කරලා ඉන්නවා ඉමේජ් එක සිලෙක්ට් කරලා මාකර් ටූල් එකෙන් සිලෙක්ට් කරලා ඉන්නවා ඊට පස්සේ එඩිට් කියන එකට ගිහිල්ලා අපි යනවා copy හරි ඊළඟට අපිට අවශ්‍ය ડોකියුමන්ට් එකට ගිහිල්ලා මෙතෙන්ට එඩිට් ගිහිල්ලා අපි දෙනවා paste දැන් මේකට ඉමේජ් එක paste කරගත්තා දැන් මම මේ edit pre transform ගිහිල්ලා මේක මට අවශ්‍ය විදිහට adjust කරගන්න පුළුවන් හරි ඔය විදිහට තමයි අපි වෙන ඉමේජ් එකක් ඕපන් කරගන්නේ දැන් අපි ඊළඟට බලමු මේක අපිට සේව් කරන්න ෆෝමැට්ස් තියෙනවා හරි දැන් මෙතන අපි මේක මම ෆයිල් ගිහිල්ලා save as කියන එකට ගිහිල්ලා මට මේක ෆොටෝ එකක් විදිහට සේව් කරන්න ඕයි නම් මම මෙතනින් දෙනවා jpg කියන ෆෝමැට් එක jpg හරි මම මේකට ෆයිල් නේම් එක දෙනවා 1 මේක මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා ඉමේජ් එකක් විදිහට මෙතන save කියන බටන් එක ඔබලා මේක මම ඕකේ කරනවා ඊට පස්සේ මේක ඕකේ කරනවා දැන් බලන්න මේක මට එක ඉමේජ් එකක් විදිහට save වෙලා තියෙනවා මට මේක Photoshop ෆයිල් එකක් විදිහට save කරගන්න ඕනි නම් කොහොමද මම සිලෙක්ට් කරන්නේ එතකොට මේ වගේ අපිට එඩිට් කරන්න පුළුවන් වින්ඩෝ එකක් එන්නේ මෙන්න මේ වින්ඩෝ එකෙන්ම අපිට ඕපන් කරගන්න ඕනි නම් අපි මේක ෆයිල් ගියා save as යනවා මෙතනින් තියෙනවා මෙතනින් අපි දෙනවා බලන්න PSD කියන ෆෝමැට් එක මෙතන Photoshop PSD කියලා උඩම තියෙන්නේ ඒක දෙනවා දීලා සේව් කරනවා හරි දැන් මම පොඩ්ඩක් මේ අර කලර් මෝඩ් ගැන පොඩ්ඩක් කියන්නම් මම දැන් මේක මේ ඉමේජ් එකේ ෆයිල් නිව් ගිහිල්ලා එකක් ගන්නවා ෆොටෝ එක 6:7 RGB කලර් මෝඩ් අනිත් එක ගන්න දැන් මේ කලර් මෝඩ් එක RGB කියලා මෙතන පෙන්නනවා ඊළඟට මම ගන්නවා මම මෙතන මේ මල තියා ගන්නවා ෆයිල් නිව් මෙතන ෆොටෝ කියන ෆෝමැට් එක දෙනවා මේකට මම දෙනවා gray scale කියන කලර් මෝඩ් එක මම මේ කලර් මෝඩ් වලින් කිහිපයක් කරලා පෙන්වන්න හදන්නේ මේ බලන්න එතකොට මෙතන දෙනවා gray scale වලින් කලර් මෝඩ් එක දාන්න හරි දැන් මෙතන RGB කලර් මෝඩ් එක තියෙනවා දැන් මම මේ ඉමේජ් එක copy කරගෙන ගිහිල්ලා edit copy මේකට edit paste මේකට edit paste මේ බලන්න gray scale එකට දැම්මහම මෙහෙමයි RGB color mode එකට දැම්මහම ඔය විදිහටයි. ඉතින් මම හිතනවා අද පාඩමෙන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලින් tool box එක ගැන කතා කරමු. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා ඒ වගේම යාළුවන්ට දැනගන්න share කරන්න. මේක උපරිම ලෙස ඵලදායී ලෙස ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. අදට වීඩියෝ එක අවසానයි. ස්තුතියි.